Welcome to Two Lines Academy. හායාලුවනේ සාදරින් පිළිගන්නවා ටූලයින් සැකඩින් විදින් ගෙන තවත් වීඩියක් වෙත ඔයගොල්ලොන්ව සුබ දවසක් කියලා. ඉතින් යාළුවනේ ඔන්න අද ඔයාලට සුපුරුදු පරිදි වීඩියක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ මම අද වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ට විනාඩි 5ක් විතර පුංචි වැඩක් කරලි වෙලා දවස් 14කින් රුපියල් 21000කට ආසන්න ප්‍රමාණයක්. එහෙම නැත්නම් 21000ට වැඩි ප්‍රමාණයක් ඔයාලට හොයාගන්න පුළුවන් විදියක් ගැන. ඉතින් යාළුවනේ මම මෙන්න මේක සම්බන්ධව කලිනුත් මගේ channel එකේ වීඩියෝස් දාලා තියෙනවා. හැබැයි යාළුවනේ මෙන්න මේ ඉවෙන්ට් එක ඔයාලට මෙන්න මේ වීඩියෝ එක බලන අවස්ථාවෙත් ඔයාලට කරගෙන අනිවාර්යයෙන් මෙන්න මේ ප්‍රොෆිට් එක ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එක ගිහලා බලමු අපි කොහොමද මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක සම්බන්ධ වෙලා මෙන්න මේ 21000 ඔයාගේ කරගන්න කියලා වෙලා ඊට කලින් මම ඔයාලට මතක් කරනවා අපේ Toolines Academy YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් අපේ Toolines Academy YouTube නාලිකාව subscribe කරලා ළඟම තියෙන bell icon එක touch කරලා තියාගන්න. ඒ වගේම තමයි යාළුවනේ ඔයගොල්ලෝ තාම අපේ Telegram community එකත් එක්ක සම්බන්ධ වෙලා නැත්නම් අපේ Telegram community එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ event ඒ වගේම අලුත්ම airdrop සම්බන්ධව අලුත්ම update අපේ Telegram community එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයගොල්ලන්ට පුළුවන් අපේ chat group එකත් එක්ක join වෙන්න. අපේ chat group එකත් එක්ක join වුණොත් ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා මෙන්න මේ කට්ටිය share කරලා දින වගේ ඔයගොල්ලොන්ගේ ඕනම referral link එකක් අපේ chat group එකේ share කරලා ඉවර වෙලා ඔයාලට අවශ්‍ය referral base එකකුත් හදාගන්න. හරි යාළුවනේ අපි යමු එහෙනම් අද වීඩියෝ එකට වීඩියෝට ගිහලා බලමු කොහොමද මෙන්න මේ event එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා ඉවර වෙලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්න නම් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා Bybit exchange එකේ account එකක්. ඉතින් යාළුවනේ Bybit exchange එකේ account එක නැත්නම් මම පහත description එකේ දාලා තියෙන link එකකින් ඔයාලට පුළුවන් account එකක් create කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් app එක download කරගෙන ඉවෙලා ඔයා දුන්න email එක password එක දීලා ඉවර වෙලා app එකට log වෙලා ඔයාගේ account එක verify කරගන්න. ඉතින් යාළුවනේ verify කරගද්දී ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලගේ passport එක එහෙම නැත්නම් driver license එක එහෙම නැත්නම් ඔයාලට English ID එකක් දීලා ඔයාගේ identity verification එක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට face verification එක දීලා ඉවර වෙලා ඔයාගේ face verification එක කරගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට මෙන්න මේ කතා කරන event එකත් එක්ක ඔයගොල්ලෝ ගාව Bybit exchange එකේ account එකක් නැත්නම් විතරයි ඔයාලට මෙන්න මේ event එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගාව Bybit exchange එකේ account එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ family එකේ කාට හරි මෙන්න මේ account එක හදලා ඉවරලා මෙන්න මේ event එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට මෙන්න මේ reward එක දිනා ගන්න. ඉතින් මම අද ඔයාලට කතා කරන්නේ token splash event එක සම්බන්ධව. ඉතින් මම හිතනවා සමහරක් අය මේ ඉවෙන්ට් එක ගැන දන්නවා ඇති. ඒ වගේම නොදන්න කට්ටියත් ඇති. ඉතින් නොදන්න අයට මෙන්න මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම දන්න කට්ටියටත් සාමාන්‍ය මොන හරි මෙන්න මේ token splash event එකක් එක්ක හරියට සම්බන්ධ වෙලා හරියට reward එකක් දිනාගන්නේ කොහොමද කියලා ගැටලු තියෙන අයටත් මේ වීඩියෝ එක වැදගත් වේවි. හරි යාළුවනේ අපි බලමු ඉවෙන්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා වෙලා ඔයගොල්ලෝ account එක හදාගෙන verify කරගන්න ඕන. verify කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් මේ more කියන එකට යන්න. ඉතින් යාළුවනේ more කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ මෙතන පල්ලහාට ආවට පස්සේ මෙතනින් තියෙනවා spot X කියලා ඔයාලට අන්න එක බලා ගන්න පුළුවන් මෙතනින් තියෙන මේ token splash කියන එක. ඔයාලට පුළුවන් අන්නේ බටන් එක touch කරගන්න. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට page එකක් load වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ token splash කියලා තමයි මෙතනින් තියෙන්නේ. ඉතින් යාළුවනේ මම අද ඔයාලට කතා කරන්නේ මෙන්න මේ ELX කියන මෙන්න මේ token එකකින් ආපු airdrop එක ගැන. ඉතින් මම ඔයාලට මෙන්න මේක කතා කරන්න හේතුව මම ඔයාලට වීඩියෝ එකේදී මැදදී පැහැදිලි කරන්නම්. ඇයිද කියලා මම ඔයාලට මෙන්න මේ event එක ගැන කතා කරන්නේ. ඉතින් මම ඔයාලට වීඩියෝ එකේ කිව්වා වගේ මුලින්ම ඔයාලට මම කිව්වා පොඩි විනාඩි 5ක විතර පොඩි වැඩක් තමයි මේක කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ දවස් 14 ඉවරනාට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක හරියට සම්බන්ධ වුණා නම් ඔයාට ඔයාගේ 21000 ඒ කියන්නේ ඔයාට 21000ට හරියන්න ඔයාට USDT ලැබෙනවා. USDT නෙමෙයි ඔයාලට ලැබෙන්නේ මෙන්න මේ ELX කියන මෙන්න මේ coin තමයි ලැබෙන්නේ. එන්නේ coin ටික ඔයාට පුළුවන් USDT කරගෙන P2P හරහා Binance එකේ ඔයාට පුළුවන් sell කරලා ඉවරලා ඔයාගේ ලංකාවේ bank account එකටම දාගන්න. හරි යාළුවනේ අබ්බනුන් දැන් මේ ඉවෙන්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා වෙලා ඉතින් ඔයගොල්ලෝ account එකක් create කරගත්තා. account එක create කරගෙන ඔයාලට පුළුවන් මම කිව්ව විදිහට spot X එකේ token splash කියන තැනට එන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් තියෙන මේ ELX කියන මෙන්න මේ event එක. ඊට පස්සේ ඔයාගේ මෙතනින් තියෙන්නේ join now කියලා වෙලා ඉතින් ඔයාලට මෙතනින් මේ join now කියන බටන් එක touch කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා account එකක් හැදුවම ඒ කියන්නේ ඔයාගේ new account එක නිසා ඔයාලට මේ විදිහට පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට මෙන්න මේ new user only කියන මෙන්න මේ event එකත් එක්ක
සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට new user account එකක් හැදුවම ඔයාගේ මෙතනදී register කියලා වෙලා ඔයාලට පුළුවන් ඒ register කියන බටන් එක touch කරගන්න. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මෙතනින් මේ register now කියන බටන් touch කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේකේ කරන් තියෙන task දෙකයි. මෙතනින් ඔයාලට බටන් දෙකක් ඒවි. එකක් කියනවා deposit එක, ඊට පස්සේ එනවා trading එක. ඉතින් යාළුවනේ මෙතනදී අපිට පුළුවන් deposit task එකේදී මෙන්න මේ ELX කියන coin 200ක් deposit කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් USDT 100ක් deposit කරලා USDT 100න් trading volume එක ELX coin වලින් 100ක් හදන්න. එතකොට ඔයාට මෙන්න මෙතනින් මේ ELX කියන coin 140ක් දිනා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් යාළුවෝ ඔයගොල්ලෝ මේ event එක ඇතුළට ඇවිල්ලා මෙතන register කියන බටන් touch කරගෙන මෙතන deposit කියන බටන් එක වැටෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක deposit එකක් කරගන්න. ඉතින් යාළුවෝ මම ඔයාලට පෙන්නනම් මේක deposit එකක් කරගන්නේ කොහොමද කියලා ඉවරලා. ඉතින් ඔයාලට එතනින් deposit කියන බටන් එක touch කරගෙන කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් මේ deposit කියන බටන් touch කරගෙන මෙන්න මෙතනින් deposit crypto කියන බටන් එක touch කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් මේ USDT කියන select කරගන්න. අනිවාර්යෙන් ඔයගොල්ලෝ USDT වලින් තමයි deposit කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් ඕනම network එකක් මෙතනින් පාවිච්චි කරන්න. ඉතින් යන්නේ ඔයගොල්ලෝ Binance එකෙන් වගේ deposit එක කරගන්නව නම්, ඒ කියන්නේ Binance එකෙන් withdrawal එක කරගන්නව නම් ඔයාලට පුළුවන් මේ BSC network එක එහෙම නැත්නම් මේ BEP20 කියන මෙන්න මේ network එක පාවිච්චි කරලා deposit එක කරගන්න. ඔයාලට පුළුවන් මේ address එක copy කරගෙන ඉවරලා ඔයාගේ Binance එකට ගිහිල්ලා ඉවරලා මෙන්න මේක deposit එක කරගන්න. deposit එක කරගද්දී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඩොලර් 100ට වැඩි ප්‍රමාණයක් deposit කරගන්න. ඉතින් යන්නේ මම නම් recommend කරන්නේ ඔයගොල්ලෝ ඩොලර් 102ක් 103ක් වගේ deposit කරගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා වෙලා. හරි යාළුවනේ ඔයාලා එහෙම deposit එක කරගන්න. deposit එක කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ආයේ මේ token splash කියන තැනට ගිහිල්ලා ඉවර වෙලා මෙතනින් මේ ELX කියන මේ event එක ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාගේ මේ deposit එක මේකට වැටුණා පස්සේ මෙතනින්දී trade කියලා වෙලා ඔයාලට මම දැන් පෙන්නන්නම් අපි trading volume එකක් හදන්නේ කොහොමද කියලා වෙලා. ඉතින් යාළුවනේ trading volume එකක් හදන්න කලින් ඔයා මේ asset කියන එකට ගිහිල්ලා වෙලා ඔයා deposit කරගත්ත USDT ප්‍රමාණය තියෙන්නේ මෙන්න මේ funding wallet එකේ. ඒ funding wallet එකේ තියෙන USDT ප්‍රමාණය ඔයා මෙන්න මෙතනින් මේ wallet එකට අනිවාර්යෙන් transfer කරගන්න ඕන. ඔයාට පුළුවන් මෙතනින් මේ transfer කියන එක select කරගෙන මෙතනින් මේ funding කියන එක select කරගෙන ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් මේ trading account එක select කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් මේ USDT කියන එක select කරගෙන ඔයා deposit කරගත්ත ප්‍රමාණය, ඒ කියන්නේ ඔයා ඩොලර් 102ක් 103ක් වගේ deposit කරගත්තා නම් ඔයාට පුළුවන් මෙතනින් මේ max කියන එක දීගෙන ඉවරලා මෙතනින් මේ confirm කියන බටන් එක touch කරගන්න. හරි යාළුවනේ අපි දැන් අපේ trading account එකට අපේ USDT එක transfer කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාට පුළුවන් ආයේ token splash එකේ මෙන්න මෙතනින් මේ ELX කියන මෙන්න මේ event එක ගාවට යන්න. ඒ event එක ගාවට ගිහිල්ලා වෙලා මෙතනින් තියෙන trade now කියලා බටන් එක මෙන්න මේ විදියට මේ trade now කියන බටන් touch කරගත්තට පස්සේ ඔයාගෙන් පෙන්නයි මෙතනින් available USDT ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා වෙලා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් මේ market කියන එක දීලා ඉවර වෙලා ඔයාගේ USDT ප්‍රමාණය මෙතන 102ක් වගේ තිබුණාට පස්සේ මෙන්න මේ tick එක සම්පූර්ණයෙන් එකපාරක් ඇදලා වෙලා මෙතනින් buy now කියන බටන් එක touch කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයා ශනිකව ගිහිල්ලා මෙතනින් මේ sell කියන බටන් එක touch කරගෙන ආයෙ මෙන්න මේ tick එක සම්පූර්ණයෙන් ඇදලි වෙලා මෙතනින් මේ sell කියන එක දෙන්න. ඉතින් යාළුවෝ ඒගොල්ලෝ මේකේ trade කළ profit එකක් ගන්න නෙවෙයි යන්නේ. අපි යන්නේ මෙන්න මේ event එකත් එක්ක සම්බන්ධ වෙලා profit එකක් ගන්න. අන්න ඒ නිසා ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයා buy කරපු ටික මෙතනින් මේ sell කියන එකට ඇවිල්ලා ඉවර වෙලා මෙතනින් මේ sell කරගන්න. හරි යාළුවනේ ඔයාලට පුළුවන් ඔන්න ඉද trading volume එකක් හදන්න. මොකද අපිට මේකේ කියලා තියෙන්නේ ඩොලර් 100ක trading volume එකක් හදන්න විතරයි. ඔයා එකපාරක් buy කරලා එකපාරක් sell කරාම ඔයාගේ trading volume එක ඩොලර් 204ක් විතර හැදෙනවා. ඔයා 102ක වගේ deposit එකක් දාගෙන මෙන්න මේක කරොත්. ඉතින් යාළුවෝ ඔච්චරයි වඩ ගන්න තියෙන්නේ. ඒක කරලි වෙරලා ඔයාට පුළුවන් මෙන්න මේ event එක ඉවර වෙනකන් අන්නේ USDT ප්‍රමාණය ඔයාගේ Bybit exchange එකේ hold කරගන්න. ඉතින් මේ event වලදී අපිට කියලා නැහැ මේක hold කරන්න ඕනේ කියලා වෙලා. ඒ වගේම deposit එක ඩොලර් 100ක් එකවර කරන්න කියලාත් නැහැ. අපිට ඕන සැරින් සැරේ ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැබැයි යාළුවනේ මම නම් recommend කරන්නේ ඔයගොල්ලෝ මෙන්න මේ deposit එක එකපාර කරන්න පුළුවන් නම් ඒ වගේම ඔයා ඒක කරලි වෙලා මෙතනින් මේ count එන මෙන්න මේ date එක කියන්නේ දවස් 14ක් තියෙනවා. මෙන්න මේ දවස් 14 ඉවර වෙනකන් එන්නේ USDT ප්‍රමාණය hold කරන්න පුළුවන් නම් ඔයාට අනිවාර්යෙන් මෙන්න මේකේ මෙන්න මේ හම්බෙන්න මෙන්න මේ coin 140 ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. හරි යාළුවනේ දැන් අපි බලමු මෙන්න මේ 140ක මේ ELX කියන coin 140ක value එක කොච්චරද කියලා වෙලා. ඉතින් යාළුවෝ මම මෙතන මේ limit කියන එක දාගෙන පෙන්නන්නම් ඔයාට. දැන් යන price එක තමයි 0.48ක් විදිහට තමයි මෙන්න මේ ELX coin එකක් යන්නේ. ඉතින් යාළුවාට බලා ගන්න පුළුවන් මම මෙතනින් 140 කියලා type කරගන්නම්. ඉතින් යාළුවාට බලා ගන්න පුළුවන් USDT වලින් value එක මෙන්න මේ අවස්ථාවේ 68ක් විතර වෙනවා. ඉතින් යන්නේ දවස් 14ක් යද්දි මෙන්න මේ price එක සමහරක් වෙලාවට මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මීට වඩා අඩු වෙන්නත් පුළුවන්. කොහොම කරත් ඔයාට අනිවාර්යෙන් මෙන්න මේකෙන් USDT 50කට වැඩි profit එකක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා දවස් 14කින් පස්සේ. ඉතින් අපි පොඩ්ඩක් calculate කරලා බලමු ඩොලර් 68ක් කියන්නේ ලංකාවේ price එකෙන් කීයක්ද කියලා ඉවර වෙලා. ඉතින් යාළුවනේ ඩොලර් 68ක් කියන්නේ USDT 68ක් කියලා කියන්නේ ලංකාවේ price එක අපි 300ක් වගේ දැම්මොත් 20400ක්. ඉතින් යාළුවනේ මෙන්න මේ
ප්‍රයිස් එක වැඩි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අඩු වෙන්නත් පුළුවන්. අපි බලමු ඩොලර් 50ක් වුණත් ඔයාලට මෙතනින් ₹15000ක් මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක සම්බන්ධ වෙලා දිනා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් යාළුවනේ වැදගත්ම දේ තමයි ඔයාලට බලා ගන්නපන් මේ ඉවෙන්ට් එක ඇතුළට ගියාට පස්සේ මේ ඉවෙන්ට් එකත් එක්ක තාම සම්බන්ධ වෙලා තියෙන 38000යි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී මේගොල්ලොන්ගේ මෙන්න මේ නිව් යූසර් වලට විතරක් මෙතනින් ELX කියන coin මිලියන 7ක් වෙන් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මිලියන 7ක් කියන්නේ අපි බලමු අපිට මේක කී දෙනෙට මේක රීවෝඩ් එක ලැබෙනවද කියලා වෙලා 141 ලැබෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ බලා ගන්න බලන්න මෙන්න ඉතින් යාළුවනේ නිව් යූසර් account හදන ඔයගොල්ලොන්ට 50000ක් වෙනකන් මෙන්න මේකේ රීවෝඩ් එකක් දෙනා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් යාළුවනේ මම ඔයගොල්ලන්ට පෙන්නුවා මේ ඉවෙන්ට් එකත් එක්ක තාම සම්බන්ධ වෙලා තියෙන 38182 මම මේ වීඩියෝ රෙකෝඩ් කරන වෙලාවේ හැබැයි මේ 38182 නිව් යූසර් කට්ටිය ඒ වගේම ඕල්ඩ් යූසර් කට්ටිය දෙගොල්ලොම මෙතනින් පෙන්නන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලොන්ට මෙන්න මේකේ තව දවස් 10ක් විතර යනකම් ඔයාලට අනිවාර්යෙන් අවස්ථාව තියෙයි නිව් යූසර් හදන කට්ටියට මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක සම්බන්ධ වෙලා රුපියල් 15000ක් රුපියල් 20000ක් දිනා ගන්න. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ එකේ මෙන්න මේ ELX කියන මෙන්න මේ token splash event එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තේරුණා කියලා ඉවර වෙලා ඒ වගේම මේකෙන් හම්බ වෙන reward එක ගැනත් ඔයාලට මේකෙන් idea එකක් ආවා කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ ඇත්තටම මෙන්න මේ event එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට අනිවාර්යෙන් මම කිව් විදිහට මෙන්න මේ event එකේ මෙන්න මේ task ටික complete කරොත් ඔයාලට reward එකක් දෙනා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් ඔයගොල්ලෝට මෙන්න මේ වීඩියෝ එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලා මේ event එකත් එක්ක සම්බන්ධ වෙලා මෙන්න මේක කරන්නේ කොහොමද කියලා ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් RPත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලට පුළුවන් අපේ comment section එකේ comment එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අපේ chat group එකට message එකක් දාන්න. ඔයාලට ඊටත් අමතරව මාවත් සම්බන්ධ කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඉතින් chat group එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් එතන මගේ username එක තියෙනවා. username එකේ inbox එකට ඇවිල්ලා message එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාලට reply කරනවා. ඉතින් ඇත්තට මෙන්න මේ event එකත් එක්ක සම්බන්ධ වුණොත් අනිවාර්යෙන් ඔයාලට මෙන්න මේ reward දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට account එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් family එකේ කාට හරි මෙන්න මේ account එක create කරලා ඉවරලා ඔයාලට මෙන්න මේ reward එක දිනා ගන්න. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයගොල්ලෝ මෙන්න මේ වීඩියෝ එක වැදගත්කමක් තිබුණා කියලා වෙලා. ඉතින් යාළුවනේ වීඩියෝ එක වැදගත්කමක් තිබ්බනම් වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තව යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. හරි යාළුවනේ මම එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ඔයාලට එතකන් සුබ දවසක්.